අදත් මං ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ටිකක් අමුතු මාතෘකාවක් කතා කරමු. අමුතු කිව්වට ඉතින් පූසු හදන ඔයාලා හොඳට දකින දැනගන්න හොඳට තේරුම් ගන්න පුළුවන් මාතෘකාවක් තමයි මේක. ඒක තමයි පූසු ගොඩක්. ඒ කියන්නේ පැය 10ක් 12ක් සමහර වෙලාවට ගොඩක් වෙලාවට 20ක් විතර එක දිගට නිදා ගන්නවා. ගොඩක් වෙලාවට මේ විදිහට නිදාගන්නේ ඇයි? අන්න ඒක තමයි අද විද්‍යාත්මකව ගැඹුරින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් නිදාගන්නේ පැය 6ක් 8ක් විතරනේ. ඒ වුණාට පූස කොච්චර වැඩි වෙලාවක් නිදා ගන්නවද? අපි හිතනවා මේ සත්තු හරිම කම්මැලි කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔහේ කකා බිබී ඉන්න සත්තු జాතියක් කියලා. ඒ වුණාට මේ ඒකේ ඇත්ත తත්ත්වය ගොඩක් වෙනස්. අපි සාමාන්‍යයෙන් ගාෆීල්ඩ් කතා වුණත් බලනකොට ඒකෙත් අපිට තේරෙන්නේ මහත ගොඩාක් තරබාරු පූසෙක්. ඔහේ කකා බිබී පැත්තකට වෙලා නිදාගෙන ඉන්න එකන්නේ. ඒකෙදි සාමාන්‍යයෙන් අතිශෝක්තියකුත් තියෙනවා. ඒ වුණාට ඒකේ ගොඩක් වෙලාවට ওই කාටුන් හදනකොටත් සත්තුන්ගේ මිනිසුන්ගේ හැසිරීම් රටා ගොඩක් වෙලාවට අධ්‍යයනය කරලා තමයි මේ කාටුන් හදන්නේ. එහෙන් බැලුවහම ගාෆීල්ඩ් කතාවෙත් ලොකු දෙයක් අපිට කියවෙනවා. ජීව විද්‍යාත්මකව ගත්තහම පූසෝ කියන්නේ ප්‍රෙඩේටර්ස්ලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට විලෝපිකයෝ. එහෙම ගත්තහම විලෝපිකයෝ කරන්නේ දඩයන් කරන එකනේ. දඩයන් කරනකොට ඒගොල්ලන්ට ගොඩක් ශක්තිය ඕනේ. ඒ අවස්ථාවේදී ලොකු ශක්තියක් ওই බාහුව වලට මාංශ පේශි වලට ගොඩක් වෙලාවට සමහර වෙලාවට මොළයට එහෙමත් ඕනේ. මොකද දඩයන් කරද්දී ගොඩක් හිතන්න වෙනවා, ඉලක්ක ගන්න වෙනවා. ඒ වදී ගොඩක් ශක්තිය වැය වෙනවා. ඉතින් මේ වගේ දේවල් සඳහා ශක්තිය එක්රැස් කරගන්න, ශක්තිය ඉතුරු කරගන්න මේ වගේ දේවල් වලට මේ මික්ස් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඩීප් ස්ලීප් එකයි ලයිට් ස්ලීප් එකයි. මේ දෙක මික්ස් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඩීප් ස්ලීප් එක ඒ කියන්නේ ගැඹුරු නිින්ද. ගැඹුරු නිින්දේදී ඒගොල්ලෝ රෙස්ට් එකක් විදිහට ගන්නවා. ලයිට් ස්ලීප් එකේදී ඒගොල්ලෝ ඇහැරගෙන ඉන්නේ. මොකද පොඩි සද්දයක් ආවත් ඒගොල්ලන් ස්වභාවිකවම ආරක්ෂාකාරී වෙන්න ඒක ලයිට් ස්ලීප් එකකුත් ඒ අතරේ සිද්ධ වෙනවා. මේ දේවල් වලින් වෙන්නේ එනර්ජි එක ඒගොල්ලන්ගේ ගබඩා වෙනවා. පූසෝ කියන්නේ ක්‍රෙපිස්කියුලර් ඇනිමල් කියලා හඳුන්වන සත්තු කොට්ටාසයට අයිති වෙන සත්තු. ඉතින් එහෙම කියන්නේ මොකද අරුණෝදයේදී රාත්‍රී කාලයේදී ගොඩක් ක්‍රියාශීලී වෙනවා. අපි නම් අරුණෝදයේදී රාත්‍රී කාලයේදී ගොඩක් වෙලාවට නිද්‍රාශීලී වෙන ඉන්නේ. ඒ කියන්නේ නිදා ගන්නවා ගොඩක් වෙලාවට. හැබැයි පූසෝ ඇහැරගෙන ඉන්නේ. පූසගේ මේ ඇහි තියෙන මේ කළු බබා වුණත් ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ඒක ලොකු වෙලා තියෙනවා. මොකද හොඳ ආලෝකයක් ලබා ගන්න හින්දා. හොඳ ආලෝකයක් ලබා ගන්නවා කියන්නේ හොඳ දෘෂ්ටියක් ඒගොල්ලන්ට ලැබෙනවා. ඒකෙන් හොඳ දඩයන් ඉක්මනින් කරගන්න හැකියාව ඒගොල්ලන්ට ලැබෙනවා. සාමාන්‍ය නින්දකදී පූසන්ට ඇතිවෙන වාසි මොනවද? එහෙම ගත්තාම පූසන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩාක් ශක්තිමත් වෙනවා. එතකොට ආයේ වර්ධනය ගොඩක් වැඩි වෙනවා. මේ හන්ටින් කරන ස්කිල් එක, ඒ කියන්නේ දඩයන් කරනකොට ඒගොල්ලන්ට තියෙන ස්කිල් එක ෂාප් වෙනවා. එහෙම වුණාම දඩයම ඉක්මනින් හා පහසුවෙන් කරගැනීමේ හැකියාව ඒගොල්ලන්ට ලැබෙනවා. ඒ කියන්නේ එහෙම ගත්තාම අපි ඉතින් හිතුවට පූසෝ කියන්නේ කම්මැලි සත්තු జాතියක් කියලා. සමහර වෙලාවට අපි නොදැනුවත්කමින් ඒගොල්ලන්ගේ ඇහැ රෝලා මේ සෙල්ලමටත් ගන්නවා. එහෙම කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට ඒ විවේකයේ ගොඩක් අවශ්‍ය වෙනවා. එහෙම වුණාම තමයි ඒගොල්ලන්ට අර ක්‍රියාශීලී කාලයේදී ක්‍රියාශීලීව හැසිරෙන්න අවශ්‍ය ශක්තිය, හැකියාව ලැබෙන්නේ. ගත්තා කියලා පූසන්ව දොස්තරලා ගාවට එක්කයි යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නිින්ද අඩු නම්, කන්නේ එහෙම නැත්තම්, කෑම අරුචියක් වමනයක් වගේ තියෙනවා නම් තමයි අපි දොස්තර කෙනෙක් ගාවට පූසව එක්කයි යන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් දැනට මං සමුගන්නවා.